සුබ දවසක් වේවා යාළුවනේ. මම ඔයාලට කලින් වීඩියෝ එක කිව්වා නේද අපිට මේ දවස්වල පෑවිල්ල වැඩි නිසා සත්තුන්ගේ ලෙඩ රෝග වැඩි කියලා. අන්න ඉතින් ඒක නිසා අපි දඹුලු ගිහිල්ලා ගෙනාපු බූම් ස්ප්‍රේ එකෙන් තෙල් ගහනවා. ඉතින් ඔයාලට දැනගන්න බලන්න පුළුවන් ඔන්න අපි දැන් තෙල් ගහන විදිය. මේ වගාව අපි කරගෙන යන්නේ අපි ගොඩක් කට්ටිය එකතු වෙලා. අපේ සාමූහික වගකීමක් වගේ අපි මේ දේ ආසාවෙන් කරගෙන යනවා. මේ වාගේ වීඩියෝ බලන්න විතරම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මම කියන්නේ ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ අදහස් සහ යෝජනා අපට කමෙන්ට් කරන්න. Between us now. We carried it all. යාළුවනේ මෙන්න මේ විදිහට එකපාරක් යටින් අල්ලලා ඊළඟ පාර උඩින් ස්ප්‍රේ කරන් යද්දී සත්තුන්ට එතන ජීවත් වෙන්න නොහැකි පරිසරයක් හැදෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි මේ තෙල් ගැහිම සිදු කරගෙන යනු ලබන්නේ. And I'd find you if I could, invite you to the final act, but I think it's understood nothing good can come of that. යාළුවනේ ඔයාලට දකින්න පුළුවන් ඔය කහපාට කාඩ් දෙල්ලලා තියෙන්නේ අරන්ලක ඇතුලේ පියාඹන කුණුසත්තු ඇලෙන විදිහට තමයි. All between us now. How many yesterdays are between us now? How many yesterdays are between us now? Spending the night in Dixon, 60-odd miles from a plan. Is it too late to learn to listen? Too late to be. ඔන්න යාළුවනේ ඔයගොල්ලන්ට දැන් ඔය වීඩියෝ වලින් පේන්නේ අපේ නයිමිරිස් බබාලා. ඒගොල්ලෝ අපේ හයිපා පොර එකත් එක්ක නලවල සීඝ්‍ර වර්ධනයක් දැක් ගන්න පුළුවන්. Yesterdays are between us now. ඔයගොල්ලන්ගේ අදහස් සහ යෝජනා අපිට පහතින් කමෙන්ට් කරලා යන්න. ජය වේවා.